ඔබ දන්නවාද කතන සහ භාෂා අපහසුතාවයක් තිබෙන පුද්ගලයින් කතන චිකිත්සාව මගින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. මගේ මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇතිවන ඕනෑම කතන සහ භාෂා අපහසුතාවයන් සඳහා කතන චිකිත්සාව ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ඔටිසම් තත්ත්වය, කතා කිරීමේ ප්‍රමාදයන්, ගොතය ඇතුළු ඕනෑම කතන භාෂා අපහසුතාවයක් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා. ඒත් එක්කම වැඩිහිටියන්ගේ ගොතය, ආහාර ගිලීමේ අපහසුතාවයන්, ස්ට්‍රෝක් එකක්, එහෙම නැත්නම් ආඝාත තත්ත්වය ඇතිවුණාට පස්සේ කතන අපහසුතාවයන් සඳහා කටහඬ ආශ්‍රිත රෝගී තත්ත්ව ආදී ඕනෑම කතා කිරීමේ, ආහාර ගිලීමේ, කටහඬ ආශ්‍රිත ගැටලු සඳහා කතන චිකිත්සාව ලබා දීම සිදු කරන ලබනවා. අද මේ වීඩියෝ එකේ ස්පීච් තෙරපි එහෙම නැත්නම් මේ කතන චිකිත්සාව සහ මිරකලේ ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් වල අපි විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. මම ඩිෂාන් ඩිසිල්වා. මම ස්පීච් ලැන්ග්වේජ් පැතොලොජිස්ට් කෙනෙක් සහ ඔඩියොලොජිස්ට් කෙනෙක් ලෙස කටයුතු කරනවා. මගේ මේ channel එකෙන් කතන සහ භාෂා අපහසුතාවයන් මෙන්ම ශ්‍රවණ අපහසුතාවයන් පිළිබඳව ඔබ දැනුවත් කරනවා. මගේ මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔබ දන්නවා මිරකලේ ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් එකේදී අපි දරුවන්ට, වැඩිහිටියන්ට සහ තරුණයන්ට මේ කටහඬ ආශ්‍රිත රෝග හෝ කතා කිරීමේ අපහසුතාවයන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා කියලා. මේ වීඩියෝ එක අවසන් වනකොට ඔබට මේ කතන චිකිත්සාව කියන්නේ මොකක්ද? අපගේ ශාඛාවන් කොහෙද තිබෙන්නේ? ඒත් එක්කම අපි කතන චිකිත්සාවේදී මොනවද කරන්න කියන එක ගැන ඔබව දැනුවත් කරනවා. ඔබ තවම මගේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. දැන් අපි බලමු මේ ස්පීච් තෙරපි. එහෙම නැත්නම් කතන චිකිත්සාව. එහෙම නැත්නම් වාග් චිකිත්සාව. කාටද ලබා දෙන්න පුළුවන්? මොන වගේ තත්ත්වයන් සඳහාද මේ ස්පීච් තෙරපි අවශ්‍ය වෙන්නේ කියලා. මේ ස්පීච් තෙරපි ඕනෑම වයසක පුද්ගලයෙක්ට ලබා දිය හැකියි. කුඩා දරුවන්ට, තරුණයන්ට, තරුණියන්ට, වැඩිහිටියන්ට මේ ආදී ඕනෑම වයස් සීමාවක පුද්ගලයන්ට මේ ස්පීච් තෙරපි ලබා ගන්න පුළුවන්. අපි මේ ස්පීච් තෙරපි ලෙස සරලව හඳුන්වුවාට මෙහිදී අපි රෝග රාශියකට ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා. නමුත් බොහෝ වෙලාවට අපි එය ස්පීච් තෙරපි ලෙස තමයි සාමාන්‍ය භාෂාවේ අපි හඳුන්වන්නේ. කුඩා දරුවන්ගේ ඇතිවෙන ඕනෑම කතන සහ භාෂා අපහසුතාවයන් සඳහා මේ ස්පීච් තෙරපි ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. කුඩා දරුවන්ගේ ඇතිවන කතා කිරීමේ ප්‍රමාදය, ඔටිසම් තත්ත්වය, ගොතය, සෙරිබල් පාල්සි, ඩවුන් සින්ඩ්‍රෝම්, ශ්‍රවණාබාධ මෙන්න මේ සියලු රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා. මේ කතන චිකිත්සාව මගින් අපි ඒ දරුවන්ගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය කිරීම සිදු කරනු ලබනවා. තරුණ තරුණියන් දිහා බලනකොට ඔවුන්ගේ ඇතිවන ගොතය, කටහඬ ආශ්‍රිත රෝගී තත්ත්වයන් මේ ආදී රෝග තත්ත්ව සඳහා අපි ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා. ඒත් එක්කම වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම මේ ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් ආඝාත තත්ත්වකින් පසුව ඇතිවන තත්ත්ව සඳහා ප්‍රතිකාර සිදු කරනු ලබනවා. බොහෝ වැඩිහිටියන්ට කතා කිරීමේ අපහසුතාවයන් නැති වෙනවා. ගොතය වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ආහාර ගිලීමේ අපහසුතාවයන් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ ආදී සියලු තත්ත්ව සඳහා කතන චිකිත්සාව ලබා දීම සිදු කරනු ලබනවා. මේ දරුවන්ට සහ වැඩිහිටියන්ට කතන චිකිත්සාව ලබා දීම සිදු කළ හැකි වන්නේ කතන සහ භාෂා චිකිත්සකවරුන්ට පමණයි. ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. එතකොට මිරකලේ ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් එහි සිටින සියලුම කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කතන සහ භාෂා චිකිත්සකවරු. මෙවැනි අපහසුතාවයක් තිබෙන ඔබට අපගේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් මේ ප්‍රතිකාරය ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අපගේ ශාඛාවන් බත්තරමුල්ල,
අම්බලන්ගොඩ, කුරුණෑගල සහ ගම්පහ තිබෙනවා. ඒ අවට ප්‍රදේශවල සිටින ඔබට මේ කතන චිකිත්සක ප්‍රතිකාර ඉතාමත් පහසුවෙන් අපගේ මේ මිරකල් ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් ශාඛාවලින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. කතන චිකිත්සාව ලබා දෙන්න අවශ්‍යයි කියලා කොහොමද ඔබ දැනගන්නේ? දරුවෙක් ගෙන දරුවාගේ ඒ නිසි වයසට අනුව ඒ දරුවන්ගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය වෙලා නැත්තම් අන්න ඒ අවස්ථාවවලදී ඔබ කතන චිකිත්සකවරයෙක් හමු විය යුතුයි. අපි දැන් දරුවන්ගේ මේ වර්ධන අවදීන් ලෙස පොඩ්ඩක් බලමු. දරුවෙක්ගේ මුල්ම වචනය අවුරුද්දෙන් කියන්න ඕන. ඊට පසුව අවුරුදු 2ක් වෙන විට දරුවා සරල වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕන. දරුවාගේ වයස අවුරුදු 3ක් වෙනකොට සරල වචන 3ක වාක්‍ය කියන්න ඕන. මේ ආකාරයෙන් අවුරුදු 4-5 වෙන විට වැඩිහිටි ඔබ අප කතා කරන විදියට දරුවා කතා කරන්න ඕන. මෙන්න මේ මම කියපු ආකාරයෙන් ඔබේ දරුවාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය වෙලා නැත්තම් අන්න ඒ අවස්ථාවේදී ඔබ කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු විය යුතුයි. ඒත් එක්කම වැඩිහිටියන්ගේ සහ තරුණ තරුණියන්ගේ ඔවුන්ගේ කටහඬ ආශ්‍රිත රෝගී තත්ත්වයන්, ගොතය, ස්ට්‍රෝක් එකක් එහෙම නැත්නම් ආඝාතය හැදුනට පස්සේ මේ පුද්ගලයාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය කරගන්න කතන චිකිත්සාව ලබා ගත යුතුයි. මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් වන්නේ මෙවැනි අවස්ථාවක් හඳුනාගත් විගස මේ කතන චිකිත්සාව ආරම්භ කිරීම. අපි මේ කතන චිකිත්සක ප්‍රතිකාර ආරම්භ කිරීම ඉක්මන් කරන තරමට අපට එමගින් ලැබෙන ප්‍රතිඵලත් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. මේ නිසා මේ කරුණ ඔබ හොඳට මතක තබා ගත යුතුයි. ඔබට හෝ ඔබේ ආදරණීයන්ට මෙවැනි අපහසුතාවයක් තිබුණොත් ඉක්මනින්ම කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු වෙන්න. අපි කතන චිකිත්සකවරයෙක් හමු වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ප්‍රශ්නේ දෙමාපියන් බොහොමයකට තිබෙනවා. මුලින්ම අපි කතන සහ භාෂා චිකිත්සකවරයෙක් වශයෙන් සිදු කරන ලබන්නේ ඩීටේල් ඉවැලුවේෂන් එකක් කරන එක. අපි මිරකල් ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් සියලුම ශාඛාවල මෙවැනි ආකාරයෙන් මූලික පරීක්ෂණයක් සිදු කරන ලබනවා. මේ ඩීටේල් ඉවැලුවේෂන් එක මගින් අපි ඒ පුද්ගලයාගේ කතන සහ භාෂා හැකියාව දැන් තිබෙන්නේ මොන මට්ටමේද කියන එක ගැන අපි ඩීටේල් ඉවැලුවේෂන් එකක් සිදු කරන ලබනවා. එවිට අපට ඒ පුද්ගලයාට දැන් තිබෙන තත්ත්වය කුමක්ද? ඒ පුද්ගලයාගේ අඩුපාඩු මොනවද කියන එක අපිට තමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ தත්ත්වය හඳුනාගත්තට පස්සේ අපි ඒ පුද්ගලයාට පර්සනලයිස් ප්ලෑන් එකක් හදමු. ඒ කියන්නේ ඒ පුද්ගලයාට තිබෙන අපහසුතාවයන් අනුව අපි ප්ලෑන් එකක් හදලා ඒ අනුව කටයුතු කිරීම ආරම්භ කරමු. මේ ප්ලෑන් එක අපි හදාගත්තට පස්සේ අපි ඒ පුද්ගලයාට ස්පීච් තෙරපි ලබා දීම සිදු කරන ලබමු. මේ ස්පීච් තෙරපි ලබා දීම සතියකට වාරයක්, සතියට වාර දෙකක් මේ ආකාරයෙන් තිබෙන වාර ගන්න ඒ පුද්ගලයාගේ තිබෙන ගැටලුව අනුව වෙනස් වෙන්න පුළුවන්. මිරකල් ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් සියලුම ශාඛාවල අපි මේ ආකාරයෙන් කටයුතු කිරීම සිදු කරන ලබනවා. එවිට ඒ දරුවා හෝ ඒ වැඩිහිටියා ආවට පස්සේ අපි ඒ පුද්ගලයාව පරීක්ෂා කර ඒ තෙරපි ප්ලෑන් එක හදලා තෙරපි සිදු කිරීම අපි සිදු කරන ලබනවා. ඒත් එක්කම අපි මේ රෙගියුලර් ස්පීච් තෙරපි කරන ගමන් ඒ පුද්ගලයාට නිවසේදී කළ යුතු කටයුතු පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. ඒ විට ඒ පුද්ගලයන් ඒ ක්‍රියාකාරකම් නිවසේදී ප්‍රැක්ටිස් කරන විට අපිට ඊටම ඉක්මනින් මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි යම් පුද්ගලෙක් කතන චිකිත්සාව සඳහා මිරකල් ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටර් ශාඛාවන් වලට පැමිණෙද්දී අපි කටයුතු කරන්නේ. මම මුලින්ම කිව්වා කතන චිකිත්සාව ලබා දීම සඳහා මේ කතන සහ භාෂා චිකිත්සකවරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. අපගේ මිරකල් ස්පීච් ඇන්ඩ් හියරින් සෙන්ටරෙහි කටයුතු කරන සියලුම කතන සහ භාෂා චිකිත්සකවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කතන සහ භාෂා චිකිත්සකවරු. ඒත් එක්කම අපි සියලු දෙනා අපි ඒ එන පුද්ගලයාගේ ගැටලුව හොඳින් හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අපි වැඩිපුර දරුවන් සමග කටයුතු කරන නිසා අපි ඒ දරුවන්ගේ මට්ටමට ගොස් ඒ දරුවාගේ අදහස් තේරුම් අරගෙන තමයි මේ කටයුතු සිදු කරනු ලබන්නේ. අපි කුඩා දරුවාගේ ඒ මානසිකත්වයටම ඒ අවස්ථාවේදී අපි ගිහිල්ලා කටයුතු කළ යුතුයි. එවිට තමයි ඒ දරුවා අපිත් එක්ක ක්‍රියාකාරකම් කරන්න ආරම්භ කරන්නේ. මෙහිදී දෙමාපියන්ටත් ඊටම ලොකු කාර්යභාරයක් තිබෙනවා.
අපි ඒ දෙමාපියන්ට නිවසේදී කළ යුතු ක්‍රියාකාරකම් ගැන අපි ඔවුන්ට අදහසක් ලබා දෙනවා. එහෙම නැත්නම් අපි ඔවුන්ට ඒ දේවල් ගෙදරදී කරන්නේ කොහොමද කියන එකත් අපි ඔවුන්ට පොඩි ට්‍රේනින් එකක් ලබා දෙනවා. මෙන්න මේ සියල්ලක්ම අපි මේ Miracle Speech and Hearing Center ශාඛාවන් වලදී සිදු කරනු ලබනවා. මේ හේතු සියල්ල නිසාම අපට ඉතාමත් පහසුවෙන් මේ දරුවන්ගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය කර ඉතාමත් ලොකු ප්‍රගතියක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලන ඔබටත් කතන සහ භාෂා චිකිත්සාව ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් මේ කතන චිකිත්සක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අපගේ ප්‍රධාන ශාඛාව බත්තර මුල්ලේ. අපගේ අනෙකුත් ශාඛාවන් අම්බලන්ගොඩ, ගම්පහ සහ කුරුණෑගල තිබෙනවා. ඔබ ඒ අවට ඉන්නවනම් ඔබට පුළුවන් අපගේ 07661 83යි 84යි 84 කියන අංකය අමතා වේලාවක් වෙන් කරගන්න. මෙහිදී දෙමාපියන්ට පැන නැගෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ අපට මොන වෙලාවටද මේ තෙරපි ලබා ගන්න පුළුවන්. මොකද බොහෝ දෙමාපියන් රාජකාරියත් සමග කාර්යබහුල වෙලා ඉන්නවා. මේ හේතුව නිසාම අපගේ සියලුම ශාඛාවන් සති අන්තයේ විවෘතව පවතිනවා. ඒ නිසා ඔබට ඉතාමත් පහසුවෙන් ඔබගේ මේ නිවාඩු තිබෙන දවසේදී දරුවාගේ මේ කතන සහ භාෂා චිකිත්සාවට වෙලාවක් වෙන් කරගත හැකි වෙනවා. ඒ සම්බන්ධව ඔබට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙන්න අපගේ කාර්ය මණ්ඩලය සූදානම් වෙලා සිටිනවා. මේ වීඩියෝ එක බලන ඔබට හෝ ඔබේ ආදරණීයන්ට කතන සහ භාෂා අපහසුතාවයක් තිබෙනවා. තවත් බලන් ඉන්න යන්න එපා. ඉක්මනින්ම වේලාවක් වෙන් කරගෙන කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු වී ඔබේ ගැටලුව සාකච්ඡා කරන්න. එහිදී ඔබට නිර්දේශ කරෝති කතන සහ භාෂා චිකිත්සාව ආරම්භ කරන්න කියලා. ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මොකද අපි ඔබව පරීක්ෂා කරලා බලලා තමයි මේ නිගමනට එළඹෙන්නේ. ඒ නිසා ඔබගේ කතන චිකිත්සකවරයා කිව්වොත් අපි දැන් ස්පීච් තෙරපි ආරම්භ කරන්න හොඳයි කියලා. ඒක පරාකු කරන්නේ නැතුව ඉක්මනින්ම ඒ ප්‍රතිකාර ලබා ගන්න. ඒත් එකම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් කරන්න. මේ වීඩියෝ එක තවත් පුද්ගලයන් සමග ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබගේ WhatsApp group එකේ, ඔබගේ Facebook group එකේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ ෂෙයා කරන එක තවත් පුද්ගලයෙකුට ලොකු වැදගත්කමක් තිබෙන්න පුළුවන්. ඔබගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය කරන ගමන අදම Miracle Speech and Hearing Center සමග ආරම්භ කරන්න. ඒ ගමනේදී ඔබට ලබා දී සහයෝගය අපි උපරිමයෙන්ම ඔබට ලබා දෙනවා. මේ සම්බන්ධව ඔබට තිබෙන ඕනෑම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම අනිවාර්යයෙන්ම ඒ සඳහා පිළිතුරු ලබා දීම සිදු කරනු ලබනවා. තාමත් ඔබ මගේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒත් එකම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ විට මම අලුතෙන් අප්ඩේට් කරන වීඩියෝස් අප්ලෝඩ් කර විගස ඔබට නොටිෆිකේෂන් එකක් මගින් දැනුවත් වීමක් ලබා දෙනවා. බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ආයුබෝවන්.